ටික දාලා තියෙන ඉස්සල නේද බං? හරි. අපි අද යන්නේ ඉන්ජෙක්ටර් පම්ප් එකක් හයි කරන විදිය බලන්න. මේකේ ටයිමින් ගන්න විදිය බලන්න තමයි මේ යන්නේ. එකක් ගන්න පුළුවන් අපිට කෑම් ෂාෆ්ට් එකට දාලා මේ වගේ සිදුරක් තියෙනවා. සිදුරට එලංකියක් දාලා ඒ ඇතුලේ තියෙන බ්ලොක් එකට තියෙනවා සිදුර. ඒකට දැම්මම මේක ලොක් වෙනවා. ලොක් වුණාට පස්සේ පම්පේ කියන්න බලන්න පම්පේ ලොක් කරගන්න ඇනේ තමයි මේක ස්ක්‍රූ එක. මේක දැන් ගලවලම පෙන්නන්නම්කෝ. මේ වඩාත් පැහැදිලි වෙන්න ඕන හින්දා මෙන්න මේක තියෙනවා මේ හෝල් සයිස් දෙකක් පේනවනේ. මේක මේ හෝල් සයිස් දෙකක් තියෙනවා. ඒ වගේම තමයි එතන ස්ක්‍රූ එකේ කට්ට දෙකක් තියෙනවා. ඒ වගේම එතන පොඩි කට්ටකුයි ලොකු එකකුයි. මේකේ දැන් මෙහෙම කරලා මේ ලොකු සිදුර මේ උඩ කට්ටේට දැම්මහම මේ ඇනේ ඇතුළට බහින ප්‍රමාණය වැඩි. ඇතුළට බහින ස්පේස් එක වැඩි. ඒකින්ද එහෙම කරලා තමයි මේ පම්ප් එක ලොක් කරගන්නේ. හරිද? සාමාන්‍යයෙන් පම්ප් එක රිපෙයාර් එකට යවුවට පස්සේ අපිට ඉවන්නේ ලොක් කරලා. ඒ වගේ තමයි අපි පම්ප් එක ගලවද්දිත් ලොක් කරලා තමයි ගලවන්නේ. මේක මේ පිස්ටන් තුනේ එකක් නේ. ඔව්. 3 සිලින්ඩර් එකක්. 3 සිලින්ඩර්. ඊට පස්සේ අපි දැන් මේක අපි ලොක් කරලම තමයි යවන්නේ. එවන තනින් අපි හයි කරද්දි ගලවද්දිත් එහෙමමයි. ඒ වගේම ඊට පස්සේ පම්ප් එක එන්ජිමට හයි කරලා මේ නට් බෝල්ට් ටික ඔක්කොම තද කරලා ඉවරනට පස්සේ අනිවාර්යයෙන්ම මේ ලොක් එක අයින් කරන්න ඕනේ. ලොක් එක අයින් කරනවා කියන්නේ මේ ඇනේ බුරුල් කරලා අර මේ උඩට පොඩ්ඩක් උඩන විදියට උඩට ඉස්සෙන විදියට මේ තිබ්බනේ ස්පේසර් එක අමතන කට්ට දෙකක්. ඒක දෙවෙනි කට්ටට තියලා මේක තද කරන්න ඕනේ යන්නේ. ඒතකොට තමයි මේ පම්ප් එකේ ලොක් එක ඇරෙන්නේ. ඒ වගේම තමයි තව මේ 3 සිලින්ඩර් එකේ තියෙන විශේෂම දෙයක් තමයි මේ ලයින් එකෙනුත් ටයිමින් ගන්න පුළුවන්. අද කැම් එකකින් පෙන්වන ටයිමින් එක ගන්න විදිය. ඒ වගේම තමයි මෙතන මේ මෙන්න මේ ලයින් එක ගලවපුවාම ඔයාලට පේනවද නැහැ මෙතන මේ ඇතුලේ තියෙන පොඩි සිදුරක්. මොකක්ද පෙන්නන්නේ? සිදුර. පම්පේ ලොක් කරගත්තත් ගලවන වෙලාවට ඒක හරි. නැත්නම් හයි කරද්දිත් මේ සිදුර මේ ලයින් එකට සම්පාත වෙනවනම් හරියටම හයි කරද්දි ටයිමින් එක බලන්න. මේක සිදුරට හරියට බලන්න ඕන කරකවලා කරකවලා. මේ වයි පුරක් දාලා සිදුර හරියට ලයින් එක කියලා බලන්න ඕනේ. සිදුර උතන සෙන්ටර් එකට ආව ටයිමින් හරි කියන එක නේ. ටයිමින් හරි. ඒතර ගලවන්නත් පුළුවන්. ඒ ටයිමින් එකට හයි කරන්නත් පුළුවන්. ඒක තමයි මේ 3 සිලින්ඩර් වල තියෙන විශේෂම දෙයක් තමයි ඒක. ගද්දිත් මේකෙන් මේ විදිහටම නේ. ඔව් මෙතනින් ටයිමින් එක බලලා මේක ලොක් කරගන්න පුළුවන් එකක්. අනිත් ඒ කැම් ෂාෆ්ට් එකෙන් ඕක දැන් ලොක් කරගත්තේ නැතත් අපිට ගලවද්දී ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. ගලවද්දී ප්‍රශ්නයක් නැහැ කොහොමද? දාද්දී විතරනේ ඒක ප්‍රශ්න වෙන්නේ. ඔව් රිපෙයාර් එකට යවනවා නම් ටයිමින් ලොක් කරන එක ප්‍රශ්නයක් නැහැ. එතකොට දාද්දී හරියට ටයිමින් බලලා දාන්න ඕනි. ගලව රිපෙයාර් එකට යවනවා නම් ප්‍රශ්නයක් නැහැ. රිපෙයාර් කරන්නේ නැත්නම් ටයිමින් එකට ලොක් කරගෙනම ගලවන්න ඕනේ. හොඳයි. ඒ විදිහට අපිට පුළුවන් මේ 3 සිලින්ඩර් එක ඉන්ජෙක්ටර් පම්ප් එක ගලවන්න ෆික්ස් කරන්න.